මම මේක සිම්බැස්සාවල කියන්නේ ඉසවරුන් පාදස්පර්ශයට ලැබූ පුදබිම. මේ තියෙන සිම්බැස්සාවල චෛත්‍යාවට මේ ඈතින් පේනවා දේවානම්පියතිස්ස රජතුමාගේ පිළිරුවක් සාදා තිබෙනවා. ඔබටම මේකේ විශේෂත්වයක් තියෙනවා. මේකේ වීව් එක, ඒ කියන්නේ මේකේ වටපිටාව පෙනෙන විදිහ තියෙන්නේ ඇත්තටම විස්කම්භයක් විදිහට. ඒ කියන්නේ රවුමක් විදිහට තමයි මේ පරිසරයේ වටපිටාව, ඒ කියන්නේ චෛත්‍ය වටේ ඇවිදිනකොට හැමතැනම මේක රවුමක් විදිහට තමයි පෙන්වන්නේ. පෙන්නේ. සස්වික ප්‍රදේශයක්. මේකේ කතාවෙදින් කියනවා මම ටිකක්, ඒ කියන්නේ දැනුමට යමක් එකතු කරගන්න තමයි අවස්ථාව මම බැලුවේ. ඒ වෙලාවේ මම දැක්කේ ගුරුත්වාකර්ෂණය අඩු ස්ථානයක්. ඒ කියන්නේ අපිට විශ්වයට මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕන නම් විශ්වය හා ගනුදෙනු කරන ස්ථානයක් තමයි මෙතන. ඉතින් ඇත්තටම මගේ පළමු දවස අද මාර්කුඩ මේ ආසාවෙන් මේ තැන් වලට එනවා. ඔයාලටත් එන්න අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඇවිල්ලා වැඳ පුදා ගන්න. බලන්නකෝ මේ තියෙන ඔය වටපිටාව බැලුවොත් ඔයාලට පෙනේ මේ රවුමක ආකාරයට තමයි පෙනෙන්නේ. අදත් සදාතු පිරිසක් ඇවිල්ලා වන්දනාමාන කරනවා. විවිධ අයගේ මත පවතිනවා. එතකොට මෙතන පළමු ධර්ම සංගායනාවක් පැවැත්වුවා එහෙම කියලා. ඉතින් ඇත්තට මේ ගැන ලොකු කොට එහෙම දන්නේ නැහැ. මේ තියෙන්නේ බෝධිය. කොළ නම් සේරම හැලිලා, ගෙඩි ඇවිල්ලා අලුතෙන් දළු දාන්නම තියෙන්නේ. මේ වලට පේන්න තියෙනවා. අර ඈතින් පේනවා රුවන්වැලි මහ සෑය. අපේ සඳහිරු සෑය. ඒවන මෙතන පළමු ධර්ම සංගායනාවට පැවැත්වුණා කියන්න නිකන් අර තියෙන මොඩයක්. මොන මේ ඉන්නේ දේවානම්පියතිස්ස රජතුමා. එතුමා ඒ කියන්නේ දඹදිව විසු එවකට ධර්මාශෝක අධිරාජයන් අනුමිදු මිහිඳු මහරහතන් වහන්සේ අත මෙරටට වැඩම කරවූ සම්බුද්ධ ශාසනය මෙරහැටෙහි පිහිටුවා ධර්මද්වීපයක් කිරීමට පුරෝගාමී වූ දේවානම්පියතිස්ස මහරජා. මේක තියෙනවා ඔයාලට මෙතන බැලුවොත් වෙන්නේ. ඇත්තටම ඓතිහාසික බවක් ගෙන දෙන පුරාවිද්‍යා ස්ථාන හොඳ තැනක් එන්න ඇවිල්ලා වැඳ පුදාගෙන මට බොහෝම නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ.
ඒ කියන්නේ ලොකු ගලක් උඩ තමයි ඉසින් බැස් ගල කියන්නේ. ඉසිවරුන් පාද ස්පර්ශය ලැබූ ස්ථානයක් කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මේ සියලුම පළාත් මෙහෙම වට ප්‍රමාණයක් විදිහට අපිට පේන්න තියෙනවා.